ඉතිං රට යන්න ඉන්න ඔයාලට වැදගත්වන වීඩියෝ එකක් තමයි අද මම ගේන්නේ. මයිග්‍රේට් වෙනකොට අපිට එයාපෝට් එකේදී අපි වෙන්න කරන්න ඕන ප්‍රොසෙස් එක මොන වගේද, අපි ඒකට මුහුණ දෙන්නේ කොහොමද, සහ ට්‍රාන්ස්ජිස්ට් එකක් තියෙනම් ඒ වගේ තැන්වලදී කොහොමද අපි ඒකට ෆේස් කරන්නේ, ඒ වගේ දේවල් තමයි මම අද කතා කරන්නේ. මේ තමයි හැමෝම දුක සතුට සේරම එකතු වෙලා තියෙන තැනක් මෙතන. ඇත්තටම ඉතින් විශේෂ තැනක් මේ මෙතනින් ඇතුළට යන්න ඕන. මේ කවුන්ටර් එකකින් අපිට තියෙනවා මුලින්ම කියන්න ඕන අපිට මේ දෙනවා ටිකට් එක. අපිට මුලින්ම ඩිපාර්චර් ටයිම් එක, ඒ වගේම සියලුම ෆ්ලයිට් එකේ විස්තරත් එක්ක අපිට ලෙටර් එකක් හම්බ වෙනවා. ඉතින් ඒක කවුන්ටර් එකට දුන්නාන් පස්සේ ඔයාලට බෝඩින් පාස් එක හම්බ වෙනවා. බෝඩින් පාස් එකකින් සහ පාස්පෝර්ට් එක තමයි මෙතන වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලට එතනින් පස්සේ කවුරුත් ඔයාලා ආපු කට්ටිය, ඔයාලා නෑදෑයෝ, යම් හිතවත් අය ඉතින් එහාට යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ චෙකින් එකට ගිහලා ලගේජ් ටික තියලා ඒවට ටික තමයි තියෙන්නේ. ලගේජ් ටික තියෙනවා විශේෂයෙන්ම එක ෆ්ලයිට්ස් වල වෙනස් වෙනවා. අපි විශේෂයෙන් මම සිලෙක්ට් කරගත්තේ ෆ්ලයි ඩුබායි. ඉතින් ඒකේ අපිට 37 තිබුණේ කිලෝ 37යි. ඒකේ මේන් ලගේජ් එකට කිලෝ 30ක් සහ හෑන්ඩ් ලගේජ් එකට කිලෝ 7ක් විදියට. ඉතින් ඒක ෆ්ලයිට් එකට වෙනස් වෙනවා. ඉතින් ඒක ඒ විදියට අපිට චෙකින් එකේදී අපි චෙක් කරලා ඊට පස්සේ ලගේජස් ටික උනට පස්සේ අපිට හෑන්ඩ් ලගේජ් එක විතර අපි ගාව තියෙන්නේ. ඊට පස්සේ මේ විදියට තමයි සිද්ධ වෙන්නේ. ෆ්ලයිට් එක යන ටයිම් එකට අපි බෝඩ් වුණාට පස්සේ වාඩි වෙලා ඉන්න තියෙන්නේ. ඊට පස්සේ ටයිම් එක අපිට කෝල් කරනවා. ඊට පස්සේ අපිට ඇතුළට යන්න පුළුවන්. ඒ විදිහට තමයි ඒ ටික සිද්ධ වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ගිය ෆ්ලයිට් එක මට හවස තමයි ෆ්ලයි කරේ. ඉතින් ඒක ඇත්තට වෙනස් හැඟීමක් වුණා. මොකද ඒ කියන්නේ අලුත්ම එක්ස්පීරියන්ස් එක. අලුත්ම කියන්නේ ඒක වෙනස් එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම. ඉතින් ළඟ ඉන්නම ළඟම අය දාලා යන එක. ඉතින් ඒක වෙනම දෙයක්. ඉතින් මේ වගේ තමයි අපි පිටත් වුණේ. මේ ඉතින් ඩුබායි වලට අපි අතිය රැ වෙලා. ඇත්තරම ඩුබායි තමයි මේ. ඇත්තරම ඩුබායි වලට යද්දී අපි රැ වෙලා ගොඩක් මට මතක විදිහට අපි 12 විතර යනවා. ඉතින් තම්මේලෙක තිබුණු විදියට ඇත්තරම මොකක්ද උනේ කියලා කිව්වොත් අපේ ෆ්ලයිට් එක ඊළඟ ෆ්ලයිට් එක තිබුණේ බෙල්ග්‍රේඩ් වලට. ඒ ෆ්ලයිට් එක ගොඩක් පරක් වුණා. මොකද මට ට්‍රාන්සිස්ට් එක මගේ ට්‍රාන්සිස්ට් එක තිබුණා පැය 11ක් විතර. ඒ පැය 11 එක්ක අතන තිබුණ ඩිලේ එකත් එක දවස් භාගයක් විතර ලොකු කට්ටක් කන්න වුණා ට්‍රාන්සිස්ට් එකේදී, කියන්නේ ඩුබායි වලදී. ඉතින් ඒක තමයි එක්ස්පීරියන්ස් එක. කියන්නේ ඒක බෑඩ් එක්ස්පීරියන්ස් එක. ඒක නිකන් වෙන්න ඕන දෙයක් නෙවෙයි ඇත්තට. මොකද
පට්ට මහන්සික තමයි අපි පට්ට මහන්සික තමයි හිටියේ මම. ඉතින් ඒක තමයි ඇත්තටම මොකද ඒ දවස්වල යුද්ධෙත් පොඩ්ඩක් කර ඒ ප්‍රශ්නත් තිබුණ නිසා වෙන්නත් ඇති කියලා හිතනවා ෆ්ලයිට් පරක්කු වුණේ. ඉතින් කොහොම හරි ඒ අතරතුර ඉතින් මම පොඩ්ඩක් ගියා ෂොපින් මෝල් එකක් තියෙනවා ඩුබායි වල එයාපෝට් එකේ. ඉතින් ඒක පොඩ්ඩක් ඇවිදලා පොඩි ඇලර්ට් එකක් දාලා හිටියේ. ඉතින් ෆ්ලයිට් එක එනකන් ඊළඟ දවසේ කොහොම මේ තමයි යන ගමන් මේ වල දැන් පේන්නේ කළු මුහුද බ්ලැක් සී කියලා කියන්නේ කළු මුහුද තමයි මේ පේන්නේ. මේ දවස්වල නම් ඒ කියන්නේ මම මේ කරන්නේ මම මේ වීඩියෝ එක කරන්නේ ජූනි මාසේ. ඉතින් මේ මාසේ වෙද්දී මේ ගුවන් පතය වහලා තියෙන්නේ මොකද ඉරාන ඊශ්‍රායෙල් යුද්ධ ගැටුම් නිසා. ඉතින් මේ තමයි මම නිකොලා ටෙස්ලා එයාපෝට් එකට ලෑන්ඩ් කරපු අවස්ථාව බෙල්ග්‍රේඩ් වල. ඉතින් අතරම මට මතක විදිහට මම ලෑන්ඩ් කරද්දී හවස 6 විතර වුණා. මොකද මෙහෙට ඒ වෙද්දි සමයක පටන්ගෙන තිබුණත් 8-9 වෙනකන් කළුවර වැටෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මෙතන විශේෂයෙන් කියන්න ඕන මම ලංකාවත් එක්ක සාපේක්ෂව කරලා බලුවොත් එයාපෝට් එක ඇතුලේ එයාපෝට් එකේදී අපිට චෙක් අවුට් වෙන එක ලොකු ප්‍රොසෙස් එකක් තිබුණේ නැහැ. අපි ස්කෑන් කරා පාස්පෝර්ට් එක ස්කෑන් කරලා අපිට ස්ටෑම්ප් කරලා එළියට යන්න තිබුණ එක විතරයි උනේ. බැගේජ් චෙකින් එකත් හරිම ලේසි. ලොකු රෂ් එකක් තිබුණෙත් නැහැ. ඒක කාර්ය බහුලත්වය අතින් ගත්තත් හරිම අඩු විදිහට තමයි මම බෙල්ග්‍රේඩ් වලට ආවේ. ඉතින් මම ඉස්සරහටත් මේ වගේ අලුත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන ඔයාලට වැදගත් වෙන මම හිතනවා මේක වැදගත් වෙන්න දෙයි කියලා. අලුතෙන් මයිග්‍රේට් වෙන්න බලාපොරොත්තු වෙන අයට කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා බලන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු. විශේෂයෙන්ම සර්බියාවේ තියෙන ලස්සන තරගෙන මම